Hello everyone, welcome to Devon English Academy YouTube channel. If you are eager to learn English from the very beginning, you have come to the right place. Right, I'm going to talk about the difference between American English and British English in my first lesson. මම පළවෙනි පාඩමෙන් කතා කරන්න යන්නේ ඇමරිකානු ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි අතර වෙනස. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම පළවෙනි පාඩම විදියට මේක තමයි ඉගෙන ගන්න ඕන. මොකද ඒගොල්ලෝ වෙනස්කම් දකිද්දී ඒගොල්ලෝ කන්ෆියුස් වෙනවා මේ මොකක්ද කියන එක. ඔයගොල්ලොන්ට එක එක varieties ඇහිලා ඇති. අපි ඉන්ටර්නැෂනල් නිවුස් බලද්දි වෙන්න පුළුවන්, ෆිල්ම්ස් බලද්දි වෙන්න පුළුවන්. අපිට අපි ස්කූල් එකේ ඉගෙන ගන්න ඉංග්‍රීසි නෙමෙයි අපිට හැම වෙලාවකම ඇහෙන්නේ. නේද? ඔයගොල්ලන්ට ඒ වෙනස තේරිලා ඇති. සමහර කෙනෙක් කියන්න පුළුවන් ෆිල්ම්ස් වල ඒගොල්ලෝ ස්පීඩ් කතා කරන හින්දායි මේ අපිට මේ වෙනසක් තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඒක විතරක් නෙමෙයි හේතුව වෙන්නේ. ඒගොල්ලෝ ස්පීඩ් කතා කරනවා හරිය. ඒක හරිය. හැබැයි ඒගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන විදිහේ වෙනසක් තියෙනවා. වර්ඩ්ස් ප්‍රොනවුන්ස් කරන විදිහේ ගොඩක් දුරට වෙනසක් තියෙනවා. එතකොට අපි ලෝකෙ ගත්තොත් ඉංග්‍රීසි වල දැන් අපි ලංකාවේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඉගෙන ගත්ත උනාට ප්‍රධාන තැන තියෙන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වලට. ඒකට හේතුව ගොඩක් රටවල ඇමරිකන් ඉංග්‍රීසි පාවිච්චි වෙන නිසා. ගොඩක් ෆිල්ම්ස් හදලා තියෙන්නේ ඇමරිකන් ඉංග්‍රීසි වලින්. අපි දැන් මේ පාඩමේදී කතා කරන්න යන්නේ we can see the difference in spelling, vocabulary, pronunciation and sometimes grammar. අපිට එක වෙලාවට එක වෙනස්කම් මේ විදිහට දකින්න පුළුවන්. පළවෙනිට අපිට කියන්න පුළුවන් ස්පෙලිං වල වෙනස. ඒ කියන්නේ අක්ෂර වින්‍යාසයේ වෙනසක් තියෙනවා. ආයෙ අපිට ගන්න පුළුවන් vocabulary වචන මාලාවේ වෙනසක් තියෙනවා මේ දෙකොල්ල පාවිච්චි කරන. pronunciation උච්චාරණය. ඊළඟට ග්‍රැමර් වලත් පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි අපි ඒවා කන්සිඩර් කරන්න ඕන නෑ. ඒක ගොඩක් ඉම්පෝටන්ට් විදියට. අපි බේසිකලි අපි දැනගෙන ඉන්න ඕනේ ස්පෙලිං වල වෙනස පළවෙනි විදියට. දැන් ඔයාලට පේනවා මෙතනදී color කියන word එක we use COLOUR, but in American English they would use the word as the spelling as COLOR. ඔයාලට පේනවා COLOR. හැබැයි මතක තියාගන්න ඔයාලට ඔය වර්ඩ් එක අපිට ස්කූල් එකේදී ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න. දැන් මේක දැන් ස්කූල් ස්ටුඩන්ට් කෙනෙක් බලනවා නම් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ වචනේ ලියලා තිබ්බොත් ඔයාලා ওই විදිහට ඒක වැරදි කියන එක. මොකද අපි බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඉගෙන ගන්න නිසා. අනිත් කාරණා අපි දැනගන්න ඕන මේ වචන දැන් මේ කොටස් දෙකක් දැන් මෙතනදී ඒ කියන්නේ අපිට තියෙන්නේ මේ බ්‍රිටිෂ් ඉංග්‍රීසි ඇමරිකන් ඉංග්‍රීසි විතරක් නෙමෙයි. අපි ප්‍රධාන වශයෙන් තියෙන්නේ මෙන්න මේ ඇක්සන්ට් දෙක නිසා මම මේ දෙක අරන් තියෙන්නේ. ආයෙත් ඕස්ට්‍රේලියන් ඉංග්‍රීසි කියන, එතකොට කැනේඩියන් ඉංග්‍රීසි, ඉන්දියන් ඉංග්‍රීසි, ඔය විදිහට එක varieties තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරන්නේ මේ කොටස් දෙක නිසා මම මේ දෙක අරගෙන තියෙනවා. මොකද ඕගොල්ලන්ට වැඩිපුරම මේ වෙනස දකින්න පුළුවන් මෙන්න මේ varieties දෙක අතර. color කියන word එක අපි color කියලා pronounce කරනවා. ඔය ඒගොල්ලොන්ගේ word එක ඒගොල්ලෝ pronounce කරන්නේ color. ඔයගොල්ලන්ට දැන් වෙනසක් තේරෙන්නේ නැති මේ R, මේ letter R එක ඇයි මේ R එකට සවුන්ඩ් වෙන්නේ? ඔව්, ඇමරිකන් ඉංග්‍රීසි වලදී ඒගොල්ලෝ ඒ letter R එකට කලින් vowel sound එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒ letter R එක සවුන්ඩ් කරනවා. අපි ඒ ගැන පල්ලෙහැදී කතා කරමු. flavor. අපි flavor. ඒගොල්ලෝ flavor කියලා කියනවා. එතකොට ඒකෙදිත් ඔයාලට වෙනවා U අකුර අයින් වෙලා කියලා. organize. මේකෙදී pronunciation එකේම වෙනසක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට වෙන අපි පාවිච්චි කරන S අකුර ඒගොල්ලෝ ඇමරිකන් ඉංග්‍රීසි වලින් Z පාවිච්චි වෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට තව දෙයක් නෝටිස් වෙන්න ඇති. අපි දැකලා තියෙන්නේ මේ Z කියන එක හැබැයි අපේ වචනයක් විදියට පාවිච්චි කරලා දෙන අපේ ස්කූල් බුක්ස් වල ඔයගොල්ලන්ට දකින්න දෙනවා organize කියන එක මේ දෙවණියට තියෙන වචනේ තමයි තියෙන්නේ. එතකොට එතනදී අරගෙන තියෙන මේ ඇමරිකන් ඉංග්‍රීසි වල තියෙන වර්ඩ් එකක් තමයි ඒ අරගෙන තියෙන්නේ. අපිට අපේ බුක්ස් වල ওই විදිහට තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ওই වචන දෙකෙන් කෝක පාවිච්චි කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ realize. ඒකෙදී ඕගොල්ලන්ට වෙන අපි S අකුර පාවිච්චි කරනවා. ඒගොල්ලෝ Z පාවිච්චි කරනවා. center. ඒගොල්ලෝ බලන්න අන්තිම අකුරු දෙක වෙනස් වෙනවා.
TER වෙනුවට TRE තමයි අපි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ TER. ඒගොල්ලෝ ඒක ප්‍රොනවුන්ස් කරන්නේ center. center. සමහරවිට center කියලාත් ඕක ප්‍රොනවුන්ස් කරනවා. theater. theater. traveling. traveling. jewelry. jewelry. jewelry නේ වැරදිට ප්‍රොනවුන්ස් කරනවා. jewelry කියලා. ඒක jewelry කියලා තමයි කියන්නේ. ඒතකොට ඔයාලට පේනවා මේ වචනවල මේ විදිහේ වෙනස්කම් තියෙනවා. හරි. දෙවනි කොටස විදිහට අපි කතා කරන්න යන්නේ vocabulary difference එක ගැන. වචන මාලාවේ වෙනස ගැන කතා කරන්න යන්නේ. මෙතනදී අපි පාවිච්චි කරන වචනයි ඒගොල්ලෝ පාවිච්චි කරන වචනයි වෙනසක් තියෙනවා. සමහර තැන්වලදී ලොකු වෙනසක් නෙවෙයි. බලන්න අපි flat කියනවා ඒගොල්ලෝ flat එකට කියන්නේ apartment කියලා. ඒගොල්ලෝ ඒක pronounce කරන්නේ apartment. apartment. අපි lift කියනවා. ඒගොල්ලෝ elevator. අපි lorry කියනවා. ඒගොල්ලෝ lorry කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ truck එකක් කියලා කියන lorry එකට. ඕගොල්ලෝ films බලනවා නම් සමහරට ඕගොල්ලන්ට ඒක ඇහිලා ඇති. ඊළඟට cookies. cookies කියන්නේ මොනවටද? අපි කියනවා biscuit කියලා. cookies කියන්නේ ඒගොල්ලෝ biscuit වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ cookies කියන word එක. අපි sweet කියනවා. ඒගොල්ලෝ candy කියනවා. අපි nappy ඒගොල්ලෝ diaper. petrol වලට ඒගොල්ලෝ gasoline කියනවා. ඕකත් හොඳ point එකක්. gasoline කියන එක අපි ලංකාවේ සමහර තැන්වලදී දකිනවා. එතකොට ඔයගොල්ලෝ ගොඩක් අය කන්ෆියුස් වෙන්න පුළුවන් මොකක්ද මේ කියන එක. gasoline කියන්නේ සමාන වචනයක් කියන එක තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි මේක petrol වලට සමාන වචනයක් සමාන තමයි. හැබැයි එතන වෙනස මොකක්ද? මේක American English වලින් ඒගොල්ලෝ කියන්නේ gasoline කියලා. autumn අපි කියනවා සරත් ඍතුවට autumn ඒගොල්ලෝ fall. trainers sport shoes වලට අපි trainers කියනවා ඒගොල්ලෝ sneakers. wardrobe ඇඳුම් අල්මාරියට British English වලින් wardrobe. American English වලින් closet. closet. rubbish ඒගොල්ලෝ කියනවා garbage. එහෙම නැත්නම් trash කියනවා. අපි dustbin කියද්දී ඒගොල්ලෝ කියන්නේ trash can කියලා. අපි holiday කියද්දී ඒගොල්ලෝ vacation කියනවා. හැබැයි දැන් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙකම holiday vacation කියන එක British English වලදීත් කට්ටිය පාවිච්චි කරනවා. chemist. chemist කියන්නේ මොකක්ද? ඔතනදී එහා පැත්තේ ඕගොල්ලොන්ට පේනවා American English list එකේ තියෙනවා drug store pharmacy. ඒ කියන්නේ අපි දැන් pharmacy කියලා කියන්නේ ඖෂධ විකුණන ස්ථාන. එතකොට pharmacy කියන එක අපි අරන් තිබුණාට ඒක American word එකක්. හැබැයි පාවිච්චි කරා. ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ මේ කොතනකදීවත් මේ අපි word එකක් American English වලින් පාවිච්චි කරා කියලා ඒක වැරද්දක් වෙන්නේ නැහැ කියන එක. pharmacy කියන එක American English වලින් තමයි අරගෙන තියෙන්නේ. අපි හරියටම කිව්වොත් chemist කියලා කියන්නේ. British English වලින් standard English වලින් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලින් කිව්වොත් chemist කියලා කියන්නේ. chemist කියන එකේ තව අදහසක් තියෙනවා. ඖෂධ විකුණන්නා කියන අදහසත් මෙන්න මේ word එකේ තියෙනවා. As third part of the lesson, we will talk about the difference of pronunciation. මේකෙදි මොකක්ද වෙන්නේ? මේ වචන ප්‍රොනවුන්ස් කරන විදිහ අපි දෙගොල්ලෝ අතර වෙනසක් වෙනවා. ඔතනදී තමයි ඔයගොල්ලන්ට නෝටිස් වෙන්නේ වෙලා තියෙන්නේ මෙච්චර කාලයක්. ඇයි මේ words එක එක්කෙනා එක එක විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ කියන එක. බලන්න මෙතනදී ඔය වචනේ කොහොමද ඔයගොල්ලෝ කියන්නේ? දැන් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ඔය තියෙන first word එක TOMATO තක්කලි වලට tomato එහෙම නේද කියන්නේ? හරි. ලංකාවේ ඇතුළතදී අපි tomato කියලා කියනවා. Indian English වලදී tomato කියලා කියනවා. හැබැයි ඒක standard English නෙමෙයි. ඒක අර ලංකාවේ local pronunciation එකක් විදිහට ඇදිලා තියෙනවා. tomato කියලා තමයි කියන්නේ. හැබැයි ඕක අපි හරියට pronounce කරොත් tomato. හිතන්න දැන් tomato කියන එක අපි ඉගෙන ගන්නවා ඉස්කෝලේදී ඉගෙන ගන්නවා ඒ විදිහට. එතකොට හැබැයි ඔයාලා පිටරටකට ගිය වෙලාවේ tomato කිව්වොත් ඒගොල්ලොන්ට ඒක රෙකග්නයිස් කරගන්න අමාරු වෙන්න පුළුවන්. මොකක්ද මේ කියන්නේ කියන එක. ඒගොල්ලෝ සමහරට මෙයාගේ වැරදි කියන අදහසක් තමයි ඒගොල්ලෝ දකින්නේ ගොඩක් දුරට. එතකොට අපි හරි වචනේ දැනන් හිටියානම් හිතන්න දැන් ඕක ප්‍රොනවුන්ස් කරන්නේ අපි tomato කියලා. හරි ස්ටෑන්ඩඩ් ප්‍රොනන්සියේෂන් එක British English වලින්. එතකොට අපි අනිවාර්යෙන්
මේ දේවල් දැනගෙනම ඉන්න ඕන. එතකොට ඇමරිකන් ඉංග්‍රීසි වලින් ඒගොල්ලෝ කියන්නේ tomato T අකුර ඒගොල්ලෝ D sound එකක් දෙන්නේ ගොඩක් දුරට එහෙම වෙනවා. හරිද? දැන් හිතන්න water අපි කියනවා water ඒගොල්ලෝ කියන්නේ water අර T sound එක D sound එකක් දෙන්නේ. සහ අර මම කියපු විදිහට ඒගොල්ලෝ R sound එකට කලින් vowel sound එකක් තියෙද්දි R letter R එක sound කරනවා. දැන් for an example අපි කියනවා mother ඒගොල්ලෝ mother father අපි කියන්නේ father British English වලින් ඒගොල්ලෝ father brother sister water butter ඊළඟ word එක schedule අපි schedule කියනවා. ඒගොල්ලෝ කියන්නේ schedule. හැබැයි British English වලදී ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඔය දෙකම පාවිච්චි කරන්න පුළුවන්. modern English වලදී ඔය දෙකම අපි පාවිච්චි කරනවා. mobile. ඒගොල්ලෝ කියන්නේ mobile. ඊළඟට privacy. British English වලින් privacy. American English වලින් privacy. එතකොට අපි නම් හැබැයි ගොඩක් දුරට අහලා තියෙන privacy කියලාම තමයි කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ British English වලදී ওই දෙකම modern English වලදී අපි පාවිච්චි කරනවා. හරි ඊළඟ point එක තමයි grammar difference එක. මේකෙදි හිතන්න මම කෑවා කිව්වොත් අපි කොහොමද කියන්නේ? I ate. මම කෑවා විතරයි. I just ate. මම කාලා තියෙනවා කිව්වොත් අපි කොහොමද කියන්නේ? I have eaten. එතකොට මම කෑවා විතරයි කිව්වොත් මම මේ කෑවා විතරයි. I just ate කියලා කියනවා අපි. එතකොට I have eaten කිව්වොත් මම කාලා තියෙනවනේ. හැබැයි British English වලදී කියන්නේ අපි ලංකාවේ spoken English වලදී අපි මම මේ කෑවා විතරයි කියන්නේ අපි present perfect එක පාවිච්චි කරනවා. I have just eaten. ඒකයි කියන්නේ මෙතනදී අපිට ප්‍රශ්නයක් නෑ කෝකුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් බ්‍රිටිෂ් කට්ටියට එන්ඩලා තියෙනවා මේ දේ කළා විතරයි කියද්දි present perfect tense එක පාවිච්චි කරන්න මේ විදිහට කරලා ඉවර දෙයක්. Right, I'm going to wrap up today's lesson. Let's meet again in the next video where we will learn about linking verbs. අපි ඊළඟ පාඩමේදී linking verbs ගැන කතා කරනවා. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම විදිහට ඔයගොල්ලන්ට මුල ඉඳන්ම English ඉගෙන ගන්න ඕන නම් මම recommend කරනවා. I confidently say that this channel is the best place if you want to learn English from the very beginning. මුල ඉඳන් ඉගෙන ගන්න ඕන නම් මේක හොඳම තැනක් කියලා මම ඔයාලට recommend කරනවා. Thank you for watching and I'll catch you in the next video.